අයිබෝන් සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මේ මං අතේ තියෙන්නේ Arduino Uno බෝඩ් එකක්. මම මේ බෝඩ් එකේ විශේෂ දෙයක් පරීක්ෂා කරන්න අද සූදානම් වෙන්නේ. මොකද මට උවමනාවක් තියෙනවා Arduino Uno එක භාවිතා කරලා මේක භාවිතා කරලා 230 volt AC power line දෙකක් relay module දෙකක් මගෙන් control කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒක කරන්න කලින් මම මෙන්න මේ Uno board එකේ timer එක මේක තියෙන ටයිමර් එකේ කැපැසිටි එක පරීක්ෂා කරගන්න ඕන. ඒක පරීක්ෂා කරගන්න මම මේකට අදාළ ප්‍රෝග්‍රෑම් එකක් ලියලා ඒක කරන්නයි සූදානම් වෙන්නේ. හොඳයි, දැන් මම Arduino IDE එක නැත්නම් Arduino ප්‍රෝග්‍රෑම් එක ඕපන් කරගන්නවා. මෙන්න මේක තමයි Arduino logo එක. මෙන්න මේ logo එක අනිවාර්යයි Arduino Uno board එකටත්. මම මෙතනින් යනවා file ගිහිල්ලා example වල basic example වල blink කියන option එක තෝරගන්න. blink කියන එක ඊට පස්සේ මෙතනින් මට open කරලා දෙනවා code කරපු program එක. එතකොට දැන් මෙතනදී මේ අදාළ program එක ලියලා තියෙනවා void setup එකේ pin mode කියලා ලියලා LED built-in output. කියන්නේ මේ Uno board එකේ තියෙනවා LED වගේක්. එක LED එකක් අපි මේක built-in LED එක විදිහට පාවිච්චි කරනවා අපේ program වල status බලා ගන්න. ඊට පස්සේ void loop එකේ තියෙනවා digital write LED built-in high. ඒ built-in LED එක on කරන්න, high කියන්නේ on කරන්න. ඊපස්සේ delay 1000 on කළා මිලිසෙකන්ඩ් 1000ක් තියාගන්න. කියන්නේ තප්පරයක් on එකේ තියාගන්න. ඊට පස්සේ කියනවා digital write LED built-in low. ඊට පස්සේ කියනවා ඒ built-in LED එක low කියන්නේ off කරන්න. delay 1000 ඒ කියන්නේ තප්පරයක් off කරන්න. දැන් මේකේ තේරුම තමයි built-in LED එක තප්පරයක් පත් වෙනවා, තප්පරයක් off වෙනවා, තප්පරයක් පත් වෙනවා, තප්පරයක් off වෙනවා. මේ විදිහට තමයි මේක වෙන්න ඕන. ඉතින් බලමු අපි මේක verify කිරීමේ අවස්ථාවක් නැහැ. මෙතනින් upload කරපුවාම board එකට මේක upload වෙලා program එක run වෙන්න ඕන. කේබල් එක කනෙක්ට් කරා. දැන් මම ආයි මේක අප්ලෝඩ් කරලා බලනවා. අප්ලෝඩ් දුනා. දැන් බෝඩ් එකේ ඔයාලට පේන්න ඕන එක LED එකක් බ්ලින්ක් වෙන විදිහ. මේ array එක blink වෙන්නේ අපි දීපු setup එකට අනුව නෙමෙයි. මම ඒක හදාගන්න reset කරලා බලනවා. එතනත් අපට ඕන දේ නෙමෙයි සිද්ධ වෙන්නේ. කියන්නේ මේ මෙන්න මේ Uno board එක clone board එකක්. ඒ හින්දා තමයි මෙන්න මේ විදිහට මේක මේ නියම timer එකට අනුව වැඩ කරන්නේ නැත්තේ. ඉතින් මේ Uno board මිලදී ගන්නකොට සාමාන්‍යයෙන් හොඳ Uno board එකක් ගන්න ඕන. ඒකට හේතුව තමයි Uno board එකේ මෙන්න මෙතෙන්ට එන්න ඕනේ
ලෝගෝ එකක් තියෙනවා. ඒ ලෝගෝ එක මේ බෝඩ් එකේ කොහෙවත් print කරලා නැහැ. එහෙනම් මේක ක්ලෝන් බෝඩ් එකක්. ඔරිජිනල් බෝඩ් එකේ Arduino ලෝගෝ එක print වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ අනේ ගැටලුවට උත්තරයක් දෙන්න. එහෙම නම් මේ කරන්න යන ප්‍රොජෙක්ට් එක සාර්ථක කරගන්න වෙන්නේ නැහැ. මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔබට සුබ දවසක්.